මං අද ආවේ ඔගොල්ලොන්ගේ X ගැන බලන්න. ඔගොල්ලොන්ගේ X මොනවද කරන්නේ? දැන් X ඔයා ගැන මොකද හිතන්නේ? X ගේ ජීවිතේ කොහොමද? අපි බලමු. X ඔයාගේ X කාඩ් එකක් පික් කරමු. ඔයාගේ X මොකද කරන්නේ? එයාගේ අරමුණක් නැති වෙලා. එයාට අරමුණක් නැති වෙලා ඉන්නේ මේ වෙලාවේ. Page of Wands reverse. අපි තව කාඩ් එකක් ගමු. ඔයාගේ X මොකද කරන්නේ? මොකද කරන්නේ? එයාගේ සැහැල්ලු ගතිය නැති වෙලා. එයාගේ සැහැල්ලු ගතිය නැති වෙලා. The Fool reverse. තව අපි බලමු ඔයාගේ X මොකද මේ වෙලාවේ වෙන්නේ? මොකද වෙන්නේ? මොකද වෙන්නේ? වට මොකද කියන්නේ? Seven of Cups අවස්ථාවල් ගොඩක් ඇවිල්ලා එයාට. එයාගේ ජීවිතයට අවස්ථාවල් ගොඩක් ඇවිල්ලා. Seven of Cups. අපි බලමු ඔයාගේ X මොනවද කියන්නේ කියලා. මොනවද යට වෙන්නේ? ඕහෝ. Queen of Wands. ජීවිතයට එයාගේ කෙනෙක් ඇවිල්ලා ඉන්නවා. නැත්තම් එයාගේ හිතේ දැන් කෙනෙක් ඉන්නවා. ටිකක් ලස්සන කෙනෙක්. ටිකක් නෙමෙයි හොඳටම ලස්සන කෙනෙක්. Queen of Wands එනර්ජි එක තියෙන කෙනෙක්. එයාගේ ජීවිතයට ඇතුල් වෙමින් පවතිනවා. අපි බලමු ඔයාගේ X මොකද මේ වෙලාවේ කරන්නේ? එයා යාගේ ජීවිතේ වෙනස් වෙන්න උත්සාහ කරනවා. The Tower card මෙන්න මෙහෙම ආවොත් මේක right position එකනේ. හැබැයි Tower card එක reverse. එයා මේ වෙලාවේ උත්සාහ කරනවා එයා වැටිලා ඉන්න වලෙන් ගොඩ එන්න. එයාගේ හදවතේ සිතුවිලි අවදි කරගන්න. එයාගේ heart break එක නැති කරගන්න. නමුත් එයා තවම යථා තත්ත්වයට පත් වෙලා නැහැ. තාම යථා තත්ත්වයට පත් වෙලා නැහැ. අපි බලමු ඔයාගේ X කොහොමද මොනවද එයා කරන්නේ? එයාට ආපු මේ ඔප්ෂන්ස් වලට මෙන්න මේකට එයා සටන් කරනවා. එයා හදවතින් සටන් කරනවා. මොකද එයාට Queen of Wands එනර්ජි එක තියෙන කෙනෙක් හම්බ වෙලා තිනවා. එයාට අවස්ථාවල් අතරේ මෙයා ඉන්නවා. හැබැයි එයා ඒව ගන්නවද නැද්ද කියලා දැන් සටනක ඉන්නේ. Seven of Wands ඇවිල්ලා තියෙනවා. එයා ගොඩක් සටන් කරනවා එයාගේ හදවතත් එක්ක, සිතවිලිත් එක්ක next step එක ගන්න. අපි බලමු ඔයාගේ X මොකද මේ වෙලාවේ කරන්නේ? එයා පොඩි දිනුමක ඉන්නේ. සාමාන්‍යයෙන් එයා කාලයක් තිස්සේ කරපු දෙයක් ජයග්‍රහණයක් සමරමින් ඉන්නේ. ජයග්‍රහණයක් සමරනවා. එයාගේ වටේ ඉන්න පිරිසත් එක්ක එයා යම්කිසි ජයග්‍රහණයක් සමරනවා. සමහරවිට ඒක වට ආරංචි වෙයි. එයා මොනවා හරි දෙයක් මේ වෙලාවේ ප්ලෑන් කරපු දෙයක් එයාගේ හරි ගිහින් තියෙනවා. අපි බලමු. තව කාඩ් එකක් අරගෙන ඔයාගේ X. එයා මේ වෙලාවේ කාට හරි යාගේ උදව් අවශ්‍ය වෙලා තියෙනවා. කාට හරි යාගේ උදව් අවශ්‍ය වෙලා තියෙනවා. එයා උදව් කරනවා. එයා උදව් කරන කෙනෙක්. Six of Pentacles. අපි බලමු ඔයාගේ X අන්තිමටම ඔයාට මොකද්ද කියන්නේ? එයා මොකද කරන්නේ අන්තිමට? Oh my god. The World, my right position, reverse.
එයාට මුළු ලෝකෙම නැති වුණා කියනවා එයා නැති වුණාට පස්සේ. එයාගේ දුක නැති කරගන්න එයා මොන හරි දෙයක් එයා ජයග්‍රහණයක් සමරලා තියෙනවා. එයා දුක නැති කරගන්න එයා අනිත් අයට උදව් කරනවා. නමුත් the world card reverse. The world card reverse. අපි බලමු ඔයාගේ එක්ස් ඔයාට මොනවද කියන්නේ කියලා. අපි බලමු the hidden truth oracle cards වලින්. කාඩ් එකක්. I am afraid to contact you. I am afraid to contact you. මට සම්බන්ධ කරගන්න. බයයි. මොනවද ඔයාගේ එක්ස් වාට කියන්නේ? මේ කාඩ්ස් වලින්? I will wait for a sign from you. මං ඔයාගෙන් සයින් එකක් එනකන් ඉන්නේ. මං ඔයාගෙන් ඉංගියක් එනකන් ඉන්නේ. I will wait for a sign from you. කාඩ් එකක්. I am not available. I am not available. available නෑ. බලමු කාඩ් එකක් දෙන්න එක්ස් මොනවද කියන්නේ. Sometimes I stay awake thinking about you. මම සමහර වෙලාවට කල්පනා කරනවා අපිට මොකද වුනේ කියලා. කල්පනා කරනවා. කාඩ් එකක් දෙන්න ආගේ එක්ස් මොනවද වට කියන්නේ. I love you. I love you. තවත් එකකින් හම්බ වෙමු.